72 පරමායෝජනවම අවුරුදු 12යි. ඊට කලින් මැරෙන්නත් පුළුවන්. එන්න කියනවා යන්න වෙනවා බෑ කියන්න බෑ. ඔබ ඊට පස්සේ ඉපදෙන්න කොහෙද? මිනිහෙක් වෙන්න පුළුවන්, පෙරේතෙක් වෙන්න පුළුවන්, යක්ෂයෙක් වෙන්න පුළුවන්, තිරිසනෙක් වෙන්න පුළුවන්, අපාගත වෙන්න පුළුවන්. අපායටම යන්න පුළුවන්. අවීචමා නරකාදියම යන්න පුළුවන්. ඔබ හිතන්නකෝ. ආයේ මිනිසත් ලෝකෙට ඔබට එන්න පුළුවන් වෙයිද? ඔබට ආයේ මිනිසත් ලෝකෙට එන්න බෑ. ඇයි ඒ? ඔබ මිනිසෙක් වශයෙන් ඉපදෙන ගුණධම් පුරලා නැහැ. ඒ ගුණධම් පිළ ඔබ දන්නේ නැහැ. ඔබට මොනතරම් දුකක් විඳින්න වේවිද? මම ඒ ගැන කියන්න කැමති නැහැ. හැබැයි මතක තියාගන්න ඔබ මැරෙනවා, ඔබ වයසට යනවා, ඔබ ලෙඩ වෙනවා අනිවාර්යෙන්ම. නම් ඔබට ඔබේ ජාතිය රැකගත්තොත් ඒ මරණයට ලෙඩ වෙන එකට වයසට යන එකට විකල්පයක් ලෝකෙටම දායාද කරන්න බල හැකියාවක් ලැබෙනවා. ඒ තමයි පින්වන්ත දරුවන් බිහි කරමින් මේ සංඝ රත්නයේ බවට පත් කරන්න අන්න එදාට මේ සංඝ පරපුර නැවත අවදි වේවි, රහත් ඵලයට පත් වේවි, සහ සෝවාන් සක්‍රුදාගාමී අනාගාමීත්වයට පත් වේවි. ලෝකයට දහම් දෙසාවි. ඔවුන් මේ ලෝකයට මිනිසත්කම රැගෙන යාම පිණිස මඟ කියාවි. ඒ පින ඔබට තියෙනවා, ඒ කුසලයේ ඔබට තියෙනවා මේ ආත්මේම සසරෙන් ගැලවෙන්නට පවා. ඒසා පින් කරන්න දරුවනේ, දරුවෝ මරන්න එපා කුස තුල කියන එකයි මම මේ කිව්වේ.